අද අපිට මේ දොම්පේ වෙද මහත්තයා මට ආරම්භයේදී එතුමාගේ තියෙන බොහෝ දෙනා දන්න කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න නොහැකිවීම පිළිබඳ කනගාටු වෙනවා. මේ බොහෝ වෙලාවට එතුමාගේ සුවාරණ වෙදමැදුරේදී බොහෝ දෙනා දන්නේ දොම්පේ වෙද මහත්තයා කියලා. ඔබ දොම්පේ වෙද මහත්තයා එහෙම නැත්නම් අපේ විජයරත්න දේශීය වෛද්‍යතුමනි ඔබතුමා කොහොමද මේ නිර්මාංශ වීම වෙදකම මේ සියල්ල ගලපමින් යහපත් සමාජයකට මේ නිර්මාංශ වීම කොයිතරම් වැදගත්ද වෙදකමට කොයිතරම් වැදගත්ද නිරෝගීකමට කොයිතරම් වැදගත්ද කියන කාරණාවට ප්‍රවේශයක් ලබා දෙන්නේ වෛද්‍යතුමනි. ඉදර ස්වාමීන් වහන්සේගේ අවසරයි විජයරත්න මහත්මයා මනෝවිද්‍යාපතිතුමියගේ අවසරයි. මම කියන්නේ ඉස්සෙල්ලාම වස විසින් තොර ආහාර දැන අවබෝධයෙන් වළඳන්න. ධර්මානුකූලව දිවි ගෙවන්න. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍ය වසවිස ආහාර කිව්වම අපි අද සමාජයේ ගොඩක් දුර MSD බහුල ආහාර හැමතැනම තියෙනවා. කෑම වේලක් ආපු ගමන් අපිට එන්නේ වතුර තිබහ. මොකද අක්මාව දන්නවා මේ කෑවේ මිසක් මේ විසමරණ නම් වතුර ඕනේ කියලා මනසට දෙනවා. ඒ වගේ තමයි මස් මාංශ අනුභවය. මේ තුල මස් මාංශ අනුභවය කරනකොට ඒ සතාගේ මේදය අපේ ශරීරවල තැම්පත් වෙනවා. තැම්පත් වෙන්නේ අක්මාවේ. මේ ඇවිදින මිනිහා සත්තු දහස් ගානක 100 ගානක තෙල් දුරේ රඳවගෙන තමයි ඇවිදින්නේ. ඒ අක්මාව රෙඩ වෙනකොට සිද්ධ වෙන්නේ මම චර්ම රෝග වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් හැටියට මම දන්නවා විශේෂයෙන් සුව කරන්න බැරි පොතු කබර රෝග. ඒවා බෝ වෙනවා. ඒක හැදෙනවා ශරීරේ. ඒක සුව කරන්න බෑ. ඒ මිනිස්සේ අවසානයේ මැරෙන්නේ සතෙක් වගේ අවුරුදු 3-4ක් දුක් විඳලා. ඉතින් මේ වසවිස රසකාරක වගේ තමයි මේ මස් මාංශ ගිජු වීම බොහෝ දුරට ලෙඩ වලට හේතු වෙනවා. සාමාන්‍ය සතෙක් මැරෙනකොට දැන් අපි උනා ලේ අධික මිනිස්සු සාමාන්‍ය වතුර ඉන්න කාවයිය ගත්තොත් ලේ අධිකයි ආවිෂ වැඩි. හැබැයි අපිව මරන්න කපන්න කොටන්න ආවොත් අර කාවයියව ගොඩට දැම්මොත් මෙයා සාමාන්‍යයෙන් පහුවෙන්ද උදේ වෙනකොට දඟලයි. අපි කියයි වතුර දෙන්න කියලා. අපි මැරනවා කියලා දන්නේ අපිට නිර්වින්දනය මේ සෝබාදාප විසින් දීලා තියෙනවා. මේ මම ගොඩක් විද්‍යානුකූලව කියන්නේ නැහැ ඇල්ෆා බීටා කියලා මේ ලේ හෝමෝන දෙක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුල අපිව දැන් බයිසිකල් වලින් අපි වැටලා ඇති වුණ තරම්. හැම කඩලා දානවා ඒ වෙලාවේ දැනෙන්නේ නැහැ. පහුවෙන්දර වේදනාව දැනෙනවා. ඒ හේතුව තමයි මේ සෝබාදාම දීලා තියෙනවා අපිට නිර්වින්දනයක් ස්වභාවිකම. ඒ වේදනාවල් උසල ගන්න. ඒතුළේ පහුවෙන්දර තමයි ඒක අඩු වෙනකොට යන්නේ. නමුත් ඒ මොහොතේ අපේ ලේ විස වෙලා. මේ විස වෙච්ච හරක් මාස එක මාස වර්ග කනවනේ. ඉතින් මේ සතා මැරෙන්නේ අර මෙතුමා මට කලින් කිව්වා සතෙක් මැරෙන්නේ කැමැත්තෙන් නෙමෙයි කියලා. සතුටෙන් නෙමෙයි කියලා. ඇත්තටම එයා මැරෙන්නේ වේදනාවෙන් දුකෙන් බයෙන් බීතියෙන්. ඉතින් මේ සතාගේ ලේ ඒ මොහොතේ හෝමෝන වෙනස් වෙලා තියෙන්නේ. මේ මස් කන අයට ඇත්තටම මම දන්න විදිහට මම අරාබි රටවල් වල ගිහිල්ලා තියෙනවා වෙන රටවල් වල ගිහිල්ලා තියෙනවා. අවුරුදු 35 පයින්නකොට අන්න හાર્ට් ප්‍රශ්න තියෙනවා. ඇහි සුද එනවා. අංශභාග හැදෙනවා. ස්නායු ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ලිංගික බෙලහීනතා හොඳටම ගොඩක් මස් කනවා මේ වැරදියට හිතාගෙන. නමුත් අවසානයේ ඒගොල්ලෝ ඇත්තටම මහා දුක්ඛිත තත්යකටපත් වෙන රෝගීන්. අවුරුදු 35 ඉඳලම ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි නිර්මාංශ නොවීම තුල අපිට ලැබෙන දේ තමයි එළවලු පළතුරු වගේ දේවල් ආහාරයට ගන්නකොට වර්ණ ආහාර ගන්නකොට අපිට කවදාකවත් බඩ වේලන්නේ නැහැ. අර්සස් වලට එන්නේ නැහැ. නමුත් මස් මාංශ කන අයට නිතරම අත්‍තරම වැසිකිලියත් කළු පාටට තමයි යන්නේ. ඒගොල්ලෝ කහ පාටට ලස්සන වර්ණයක් නැහැ. නමුත් පළතුරු කන අය දේව රූප දෙවියන්ගේ රූප අපි දැකලා තියෙනවා හරි පිරිපුන්. යක්ෂ රූප අපි දැකලා තියෙනවා හරි රෞද්‍රයි හරි ටික අමුතුයි. ඒතර මේකෙන් හිතා ගන්න පුළුවන් මස් මාංශ කන රෞද්‍ර මිනිස්සුයි මේ එළවලු පළතුරුත් එක්ක අනුභව කරන අයගේ ශරීර ආයු බල වර්ණ වලින් බැවලෙන හැටි.